මම ගත්ත ලෝකේ හොඳම අමුද්‍රව්‍ය වලින් හදන වෙලෝනා කඩල්ස්. 100% අහිතකර රසායන ද්‍රව්‍ය රහිතව හදන ලෝකයේ එකම ඩයපර් පෙළ. ඕස්ට්‍රේලියානු ටොක්සික් ෆ්‍රී සහතිකය ඒ බව සනාථ කරයි. වාහනයට උත්තරේ දැන් සෙන්ට්‍රල් ෆයිනෑන්ස් වෙතින්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ කුමාරිකා තැඹිලි නෙල්ලි සහ වදමල් සාරයෙන් අනුන සොබාසිලුන් ලොං ඇන්ඩ් ස්ට්‍රොං හර්බල් ෂැම්පූ. වාහනයක් ගත්තා. වාහනයක් ගත්තා කියන්නේ ඉතින් මේ කාසෙල් 7-8කම දින වාහන ඔක්කොම සර්ගෙන්. බාර ඒ ඔක්කොම මගේ වාහන තමයි. හැබැයි මම මගේ ජීවිතේ වාහන 100ක් 150ක් විතර ඔය මර්සිඩීස්, BMW, Land Rover ඔය ඔක්කොම වාහන මගේ ළඟ තිබුණා. හැබැයි මේ හැම වාහනයකටම වැඩිය අද මම ගත්ත වාහනේ මට වටිනවා උදාර. සමේ මට තේරෙන්නේ නැහැ සර්. වාහනයක් ගත්ත කියන්නේ මේ ප්‍රයිවට් ජෙට් එකක් ගත්තද? ප්‍රයිවට් ජෙට් එකක් ඉතින් ඕනනම් අද වුණත් අපි දිනට ගිහිල්ලා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වාහනේ මේ ප්‍රයිවට් ජෙට් වලට වැඩිය මට වටිනවා. බලන්න. සමේ මේ මොන මරණද සමේ? හරි. දැන් ඔකට කියනවක වටිනාකම මේක ඉතින් ඕන්න ඉතින් ඇන්ටික් වැලියු එක ලක්ෂ 6ක් මේ උපරිම 10ක්. උදාර මම ඔක ගත්තේ ලක්ෂ 50කට. හැබැයි මට ඔය වාහනේ 50ට වැඩිය වටිනවා උදාර. සමේ එතකොට අර මට අර ලක්ෂ 50ක චෙක් එකක් ක්ලාස් කරන්න කිව්වේ මේකටද? සමේ ඇත්තක්ද බොරුවක්ද? අයිසේ බොරුවට සල්ලි දීලා වාහන ගන්න පුළුවන්ද අයිසේ? ඕක තමයි අපේ කෙවින්. මිනිහා සල්ලි ටිකක් අමාරුවෙන් එකතු කරගෙන මිනිහාගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න හදපු පළවෙනි වාහනේ. ඒකනේ මං ඕක ලක්ෂ 50ක් දීලා ගත්තේ. මට ලාභයි අයිසේ. සල්ලි නෑ මචං ගෙදර ආස්කින් ඉතින් මේ මම මේ තින් කර ආවේ කිසිම බං එකක් පළුද්දක් නැතුව බං කෙවින් බොස් උඹට 7 lakhs දුන්නනේ බං. මට බං මේ තින් කරගන්න බැරුව ඉන්නේ. ඔව් කියන්නේ බං දැන් මම ලක්ෂ 5ක් මෑන්ට දුන්නානේ. තව ලක්ෂ 2ක් වැඩිපුර දුන්නා මචං. ඔව් සර් කියන්නේ නම් මචං ඇත්තටම දෙවියෙක් බං මාර මනුස්සයෙක් බං. එතන ගෝඩ් කෙනෙක් තමයි බං මටත් බං no story no laughing කියලා කෙලින්ම 1 lakhම දුන්නානේ බං. ආමි මම ඔබට කියන්නේ ඉතින් අපි බං කෙවින් බොස් මනි දෙන්නේ නැති වුණොත් මොකද කරන්නේ කියලා ගහපු ප්ලෑන්ස් ඔක්කොම කට් අවුට් කරලා දාමුද? ඔබ බලමු. මේ දැන් උඹට හම්බෙච්ච සල්ලි වලට උඹ මොකද කරන්නේ? මම බං මගේ මනි සේරම බැංක් එකේ ඩිපොසිට් කරලා ඒ හම්බෙන පොලියෙන් මගේ ලයිෆ් එක රන් කරනවා. හැබැයි බං ඔක්කොටම කලින් මං කරන්නේ කෙලින්ම බං හොඳ බ්‍රෑන්ඩ් එකක ෆොරින් ලිකර් එකක් අරගෙන ගානවා ඇල්මල් පිපිලා පිට ගහන්න වන් මෑන් ෂෝ එකක් ගානවා. තනියම වුණා
යකෝ බලු වැඩ කරන්න එපා බං. මාත් බොනවනේ බං. මටත් දීපන්. ඔබ මාරමිනිහිනේ. අනේ ඵලයකෝ යන්ට උඹ මෙතන මේ බනානා ෆ්ලවර් එකක් කතා කරනවා. ඇයි යකෝ උඹට හම්බෙච්ච මනි වලින් උඹ බීපන් මට හම්බෙච්ච මනි වලින් මම බොන්න. හරි මම බොරුවට කිව්වේ. මේ දැන් කොහොමද සර් අපිට ග්‍රෑන්ඩ් පාටියක් දෙනවා මචං. හරි. එතකොට අර සර්ලගේ ලෙවල් එකේ මචං ඔය කෑම බීම අනම්මනම් ඩ්‍රින්ක්ස් ෆෘට්ස් ඔක්කොම හම්බ වෙනවා මචං. ඒ හින්දා සල්ලි නාස්ති කරගන්න එපා. ඔය සල්ලි ටික අම්මට දීපන්. හරි. අම්මට දුන්නොත් විතරයි ඔය සල්ලි ඉතුරු වෙන්නේ බා. මම නම් අම්මට දෙනවා. අර වසවර්ති ගෑණි දැනගත්තොත් මට සර් සල්ලි දුන්නා කියලා ආයේ මම ඉවරයි. දන්නවනේ වසවර්ති ගෑණිගේ. උඹ දැන් කිසි දෙයකට වරි වෙන්න එපා. ගඟුලි තලගුලි දැන් ආපහු උඹට මුකුත් ටෙල් කරන්න දෙන්නේ නැහැ. මොකද බං උඹට අර උඹ වෙඩින් එක ගන්න උඹේ රූල්ස් උඹ යාට දාලානේ තින්නේ. එයා ආයි ඩාන්ස් කරන්න දෙන්නේ නැහැ. උඹ බය නැතු ඉතා. දැන් උඹ කියන්නේ ඒ කිය අර කියපු ඉරේම ඉඳී කියලා. උඹ ගෑනු ගැන දන්න තරම තමයි. යකෝ මේ ලෝකේ මවපු දවසේ ඉඳන් හරි පිරිමියා ගෑණිය කියපු ඉරේ හිටියා මිසක් ගෑණි හිටියේ නෑ මේ පිරිමියා කියන ඉරක. වෙද්ද තමයි. හරි මේ අපංකෝ දැන් ඊදී එක හෑන්ඩ් එකකින් බං ඔන්න ඔය මේ මොකක් හරි බිස්නස් එකක් ස්ටාර්ට් කරන්නනේ හදන්නේ ඈ. උඹ බං වර්ඩ් එකකින් හරි ඒකිට හයියක් වියන්. යකෝ ඒකේ ඒ බිස්නස් එක ඩෙවලොප් කරගත්තොත් ඈ උඹට බං ඒකිට මනි දෙන්න ඕන ප්‍රමාණයක් අඩු වෙනවනේ බං. ලොකු දෙයක්. ඕකි මගේ ඔළුව කන්න නැතුව දැයතේ රස්සාවක් කරනවා නම් මට ලොකු දෙයක් බං. මාර වදයන්නේ ඔය ගෑණිකින් තියෙන්නේ. අනිත් එක බං අපි බං පිරිමි විදියට අපි ගෑණිව පෝෂණය කරන්න දැනගන්න ඕනේ. ඒක තමයි බං අපි පිරිමි විදියට ගෑනුන්ට දක්වන රෙස්පෙක්ට් එක. රෙද්ද පෝෂණය. යකෝ ගෑණිට හම්බ කරන්න පුළුවන් නම් ගෑණි හම්බ කරපු දෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. යකෝ සල්ලි නැතුව රෙස්පෙක්ට් එක කන්නද බං? ඒකෙන් කිසියක් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් අපි මන්නේ දුන්නම බං මදර සතුටු වෙන්නේ. යයියා මංගලයම. ඇවකාඩෝ ඔයිල් සාරයෙන් සම පැහැපත් කරගන්න. පිලෙස්මා ඊව් කෙයා නයිට් ක්‍රීම්. දුර හිතන හෙට දකින එල්ටෝරෝ. අවුලෙසෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. කාලයක් මුදලත් ඉතිරි කපරාරු අනවශ්‍ය ශක්තිය වැඩි බර අඩු RBS සිමෙන්ට් පැනල්. ගෙදර හිරගෙදරක් කරගන්නේ නැතුව ගෙදර වගේ ගෙදර ඉන්න ඒෂියන් පේන්ට්ස් Causeway Classic Glow. හිමාලයා ඇන්ටි හෙයාර් ෆෝල් බ්‍රිං රාජ් ෂැම්පූ 96% දක්වා හිසකෙස් වැටීම පාලනය කරයි. සිංගර් කිචන් ඇප්ලයන්සස් ආරක්ෂාවෙන් කල්පැවැත්මෙන් විශිෂ්ටත්වයෙන් අංක 1. පාට කුරුල්ලෝ. Hello Tudor. Please take a seat. කාගේද ෆෝන් අර එළිය නවත්තලා තියෙන වාහනේ? ඒක මගේ. ෂා පට්ට ඇන්ටික් අයිටම් එකක්. මේ ඕක තමයි කෙවින් බිස්නස් එක පටන් ගත්ත පළමු වාහනේ. ඇත්තටම මම හිතුවේ වාහනයක් හදලා විකුණන්න යනවා කිව්වහම ටිකක් අලුත් එකක් කියලා. හැබැයි මිනිහා වෙනම පැත්තක් හිතලා තියෙන්නේ. ෂා නියමයි. මේ ටියුඩර් මිනිහාගේ ජීවිතයේ පළවෙනි බිස්නස් එක තමුන්ගේ තාත්තත් එක්ක කරපු එක හොඳයිනේ නේ. මොනවා කියනවද? ඊට වැඩි ආශිර්වාදයක් තියනවද ෆොනි? ටියුඩර් මං එහෙම උන්ට හරි ආසයි. කෙවින් කියන්නේ ඉතින් මගේම ෆොටෝකොපියනේ ඈ. ඔය මං ගමේ ඉන්න කාලේ අපේ ගෙදර දවසක් ඔය තාත්තත් එක්ක පොඩි හිට්නෝදකමක් ඇති වෙලා ට්‍රැක්ටරේ ඉල්ලන්න ගිහිල්ලා මම වීගෝනි ටික කරේ තියාගෙන ගිහිල්ලා වීමෝලට බාර දුන්නා. එදායින් පස්සේ කිසිම දවසක මම තාත්තගේ ට්‍රැක්ටරේ ඉල්ලුවේ නැහැ. හැබැයි මම ට්‍රැක්ටර් එකත් සල්ලි දීලා ගත්ත දවසේ මම ගේ ඉස්සරහින් පාක් කරුවා තාත්තට පේන්න මටත්
ට්‍රැක්ටරයක් ගන්න පුළුවන් කියලා. ඉතින් කෙවින් කියන්නේ මගේ ගානේ උත්තේම තමයි. ඔය වැඩේ සාර්ථක වෙනවා ෆොනි. ෆොනි අත දෙනවා කියලා නොදැනෙන්නම මිනිහට ඉස්සරහට උදව් කරන්න. එතකොට අපිට අනාගතේ මේවා බාර දෙන්නත් පුළුවන් නේ. මගේ එවනැල්ල කෙවින්ගෙන් අයින් කරන්න මං හිතුවේ නෑ කිව්ද. මම කළේ ජීවිතයේ යථාර්ථය මිනිහට ටිකක් අවබෝධ වෙන්න ඇරලා ඇත්තකට වෙලා බලාගෙන ඉන්න එක විතරයි. දැන් අපේ තරුණ ළමයින්ට දුක කියන එක තේරෙන්නෙම නෑ ෆොනි. වැඩක් කරන්න ගියාට පස්සේ තමයි ඒකේ බරයි ගැඹුරයි දෙකම තේරෙන්නේ. ෆොනි කරපු වැඩේ හොඳයි. දැන් ඉතින් ඒකේ ප්‍රතිඵල පේන්න තියෙනවානේ. මට දැන් බය නෑනේ ටියුට. මම දන්නවා කෙවින් බින්දුවට වැටුණත් ආපහු නැගිටිනවා. ඒ නිසා මට බය නැතුව මැරෙන්න පුළුවන් ඕන වෙලාවක. කෙවින් හරි ටැලන්ට් කොල්ලෙක් ෆොනි. කවදා හරි දවසක ෆොන්සේකා කාල් සේල් එකේ අනිත් පැත්තේ තියෙන හොඳම සේල් එකේ ඕන වෙයි කෙවින්. මමත් කැමතියි එහෙම මැරෙන්න කලින් දවසක් එනවා නම් ආන්නේ දවස දකින්න. ඒකයි මම මිනිහා හිතුවට වැඩිය වටිනාකම මිනිහාගේ වාහනේට දුන්නේ ටියුට. Dongfeng Box by Euro Motors. Smart, stylish, unstoppable. සිංහ TV ලොකු සයිස් පොඩි ප්‍රයිස්. මේකේ ලොකු ඔබේ සම හඳුනාගෙන ඖෂධීය ශාකසාරමේ ෆොරෙවර් ෆේස් වොෂ් එකක් භාවිතා කරන්න. සිංගර් ෆර්නිචර් වසර අගවාසී. හැඩකාර සෝෆා මාදින 15%ක විශේෂ වට්ටමක් සමග 65 වසරක ලංවා සංස්ථා වානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. කූල් කාලේ කූල්ම ඩීල් එක දෙන සිංහ AC. ෆෙරන්ටිනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. 61 පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. ගන්න කලින් සති දෙකක් නොමිලේම ගෙදරගෙනත් බලන්න. සිංහ රෙදි සෝදන යන්ත්‍ර. පාට කුරුල්ලෝ. අම්මේ මදර් අම්මේ මදර් අනේ එන්නකෝනේ හරියප් එකේ. බලාවද මම මේ කේන්දරේ ලිපේ තිබ්බා විතරයි. අනේ හොඳයි ඒක බුම්. අයියෝ ටීනම් පස්සේ බොන්න බැරි මේ මදර් ඔයාගේ අයිස් දෙක ටිකක් ක්ලෝස් කරගන්නකෝ. ඇස් දෙක පොඩ්ඩක් පියාගන්නකෝ. මොකටද? යෝ කියන දේ අහලා ඇස් දෙක පියාගන්නකෝ සුදු අම්මා. ඕම් පියාගත්තා. එන්න. දැන් ඇස්සරින්ද? හරි. මේ මොනවද පුතේ? බලන්නකො පොඩ්ඩක් අනේ ඇරලා බලන්න. මගේ අම්මේ පුතේ මෙච්චර සල්ලි කන්දරා කොහෙන්ද උඹලට සෙල් දුන්නද? ඇයි මදර් හිතුවද අපි තීෆ්ලා කියලා? සේල් දුන්නා. දැන් මදර්ගේ සන්ස්ලා දෙන්නා කෙලින්ම ලක්ෂෙට ෆ්ලෑග් එක දාලා තියෙන්නේ. මෙච්චර සල්ලි ගොඩක් පුතේ මං කවදාවත් මගේ ජීවිතේ තියෙන තාක් කලත ගාලා නැහැ. උඹලට පිස්සු දෙනවා දුප්පත් අම්මට. නේ හිතට සතුටක් ගන්න දුන්නට. මගේ අම්මේ පුතේ. අනේ මදර් අඬන්න එපා. නේ පුතේ. සතුටට බං අඬන්නේ අම්මා. මගේ පුතේ ගොඩක් පිස්සු. මදර් ඔහොම ක්‍රයිම් කරන්න එපා මදර් කිසි දෙයකට වොරි වෙන්න එපා. මදර්ව අපි ක්වීන් එලිසබෙත් වගේ බලා ගන්නවා මායි මගේ පොඩි බ්‍රදරුයි. මදර්ට අපි ඉන්නවනේ මදර්. අපුතේ මේ අඬන සන්තෝෂ. මේ සතුටු කඳුළු ගලන් යන ඉන්න දීපන් ඇත්තට. නැත්තම් මගේ මේ ඇස් දෙකම දාම දුකට අඬපු ඇස් දෙකක් මට තිබුණේ පුතේ. අනේ මදර්ගේ ලොකු සන් කැමති නෑ මදර් ඔහොම අඬනවට.
මං කැමතිත් නෑ අම්මේ අඬන්න එපානේ. අඬන්න එපා. අනේ හිතේ සතුටට අම්මේ මට ගෙදරට මුකුත් අරන් එන්න බැරි වුණා. අම්මේ මං ගිහලා ටවුන් එක පැත්තට ගිහලා චිකන් කෑල්ලක් එහෙම අරන් එන්න හොඳේ. අන්න හරි. අන්න හරි. අද අපි මේක හැපි එකට පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරමු මදර්. එතකම් මදර් මේ මනි ටික අපේ වර්ල්ඩ් බැංක් එකේ ඩිපොසිට් කරලා පරිස්සමට තියාගන්න මදර්. මදර් මට අමතක වුණා. අර IMF එකේ මදර් පොඩි ණයක් ගෙවන්න තියෙනවා. ඒකට මම මේක ගන්නවා මදර්. ඉතින් ටික ඩිපොසිට් කරන්න මදර්. ඉතින් නම් අම්මේ ටවුන් එකට ගිහලා එන්න මදර්. හරි මදර්. මම ඉක්මනට යමන් 10ට වහන. ජීවෙන් දැඩත් බං අර හින්දුනු ලේක් එකේ නෙළුම් අලේ වගේ වේලි ඇත්තේ. අපි උවත් සම්බන්ධ කරගමු. පවුනේ බං අපිට උදව් කරානේ. හැබැයි බම් දීලා වැටුණත් අපේ මේ වෙච්ච දේවල් දෙනවනේ. උන්ට රහසක් වෙන්න ඕනේ. කිසිම දෙයක් අතින් පයින්න බෑ. හොඳට. හරි හරි ඉක්මනට යම 10ට වහනවා යම. Halo, Ustazah, කොහොමද? ඉතින් කොහොමද ලොකු මහත්තයා ඉන්නේ? ඕ ඉන්නේ මේ පුතුමා එනකම් මෙච්චර බලන් ගන්න මොකද යන්න ලෑස්ති. මට චුට්ටක් ලේට් වුණා දාර. මම මිස්ටර් පොන්සේලා හම්බෙලා ඉන්නවා. ඕකේ. ස්වදේශී කුඹ ශ්‍රී ලංකාවේ අංක 1 ශාකසාර සබන්නාමය. Experience the secret to silky smooth hair. Biseka. දැන් රුපියල් 280ට සිග්නල් ග්‍රෑම් 160ක් ලංකාවේ වාසිම මිලකට තියෙන පැක් එකක්. Kevilton Nature Series. සොබදාමේ සුන්දරත්වය ඔබේ නිවසට. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. Gillette Mark 3 දැන් ෂේවිං ෆෝම් එකක් සමග රුපියල් 1000ක ඉතිරියක්. හරි ගානට තේකෝප්ප ගානක් හදන්න නුවණක්කාර අය ගන්නෙම රත්ති. ඒකද? ඒක ලුක්ම මැඩිබන් ගූල් මාරි රතු පැක් එක. මේකනේ රස වැඩි එක. හදන හැම තේකෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජි. වෙනස් නොවේ රස අපේ ලොවේ. Paz Kokum Baby Cream. එදා සුපාදාම් ගුණ මෙදා පෑස් විශේෂඥයින්ගෙන් ආදරෙන්. පාට කුරුල්ලෝ. අනේ සෝරි මිස්ටර් පොන්සේකා මම චුට්ටක් ලේට් වුණා. මේ මිස්ටර් බුද්ධික මේ විනාඩි 2ක් විතර පරක්කු වෙන හින්දා මම බැලුවේ මේ මීටින්ග්ස් වගේක් තියෙනවා යන්න කියලා. කමන්නේ වාඩි වෙන්නකෝ. Thank you. අපි කතා කරමු. සෝරි මිස්ටර් පොන්සේකා මේ ඩ්‍රයිවර්ස්ලාගේ ප්‍රශ්න හැමදාම අද එන මිනිස්සු හෙට නෑ හෙට එන මිනිස්සු අනිද්දාට නෑ. අදත් මේ අලුතෙන් එක්කෙනෙක් අරගෙන ඩබල් ඉර කපලා පොලිසියෙන් නැවතුවා. ඈන රස්තියද ඔක්කලා මේ ආවේ. මේ ඊයේ පෙරේදත් එක්කෙනෙක් අරගෙන එක දවසක් ආවේ මේ මිනිස්සු කියන්නේවත් නැතුව නැවතුණා. don't worry ඩ්‍රයිවර්ස්ලා ඔවම තමයි. ඔය දන්නේ නැද්ද මගේ ළඟත් එකෙක් හිටියා. මූත් ওই විදිහම තමයි. හැබැයි ඉතින් ඌව මරනවා කියලා කිව්වත් සාදු කියලා තමයි අනිත් පැත්තට කියන්නේ. ගල්ලන්නේ. ඒකනේ මිස්ටර් ෆොන්සේකා සෝරි මේ අපි මේ ගැන ඉක්මනට කතා කරමු නැත්නම් මිස්ටර් ෆොන්සේකට මං ඉඳලා ලේට් වෙනවා. එතකොට ඇත්තටම මේ දැන් මොකද්ද හම්බෙන්න ආපු කාරණාව මේ මිස්ටර් බුද්ධික? වාහනයක් අප්ඩේට් කරනවා නැති මිස්ටර් ෆොන්සේකා කාර් සේල් එකනේ අඟ එකට එන්නේ. ඒකයි මිස්ටර් ෆොන්සේකා හම්බෙන්න ආවේ. මට කස්ටමයිස් කරලා වාහනයක් ගන්න ඕනේ මිස්ටර් ෆොන්සේකා. Right, will do. කොහෙන්ද කැමති? ජපාන්, UK, ජර්මනි ඕන තරම්. කියන්නකෝ. මිස්ටර් බුද්ධිකගේ හිතේ තියෙන දේ අපිට කියන්න. අපි උදාරට දාලා වැඩේ කරගමු. හරි. දැන් පුතෙක් නෝනේද කාර් සේල් එක බලන්නේ? ඔව්. මට ඉතින් ඉන්නේ එක පුතයිනේ මිස්ටර් බුද්ධික. හැබැයි මේ දවස්වල නම් එයා පොඩ්ඩක් කාර් සේල් එක බලන්නේ නැහැ. මගේ බෑන තමයි බලන්නේ. හොඳයි. මට යහපතක් වෙන විදිහට වැඩේ කළා දෙන්න. රයිට්. අපි ඉතින් හිතු ලාභ තියාගෙන වාහන විකුණන්නේ නෑනේ මිස්ටර් බුද්ධික. ඒ නිසා වෙන කොහෙන් හරි ගන්නවට වඩා මෙතන හරි වෙනස්. ඒක මම දන්නවනේ. ඒකනේ මිස්ටර් ෆොන්සේකා හොයාගෙන ඉන්නේ. මිස්ටර් ෆොන්සේකා මට පුතාව හරි බෑනව හරි කන්ටැක්ට් කරලා දෙන්නකෝ. ඒතකොට මම මිස්ටර් ෆොන්සේකාට කරදර කරන්නේ නැහැ. ඒ දෙන්නම නැතුව දැනට අපි උදාර එක්ක වැඩේ කරගෙන යමු මිස්ටර් බුද්ධික. මොකද මේ
ඉස්සරහට මැනේජ්මන්ට් එකේ පොඩි චේන්ජස් වගේක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට සමහර විට පුතා එන්න පුළුවන් ආපහු. මේ එතකන් උදාර එක්ක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න මමත් සපෝට් එකට ඉන්නවා. පුතා ආවට පස්සේ පුතා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. Right, sorry Mr. Fonseca. මං ඉඳලා වගේ මීටින් එකට ලේට් වුණා නම්. No worries. No worries. Will do. Thank you. Okay. කොහොමද සර් අමුණ? ඔව් හරි. මිස්ටර් ෆොන්සේකා ගියා මට මිස්ටර් උදාරත් එක්ක මගේ වාහනේ වැඩි කතා කරගන්න කියලා. එහෙමද? එහෙනම් මම මිස්ටර් බුද්ධිකට අපේ කාර් සේල්ස් එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. ඒතර ඔබතුමාට පුළුවන් කොළඹ තියෙන ඕනම කාර් සේල් එකකට ගිහිල්ලා ඔබතුමා කැමති වාහනයක් සිලෙක්ට් කරගන්න. පස්සේ පෙරිය අපේ ડોකියුමන්ට් ටික ඉවර කරගන්න නේ. මොකද්ද මිස්ටර් උදාර මේ කම්පැනි එකේ මැනේජ්මන්ට් එක වෙනස් වෙනවා කියලා කිව්වේ? ඒකද? දන්නේ නැද්ද මිස්ටර් බුද්ධික ඔෆිස් වල ඉතින් එක එක ප්‍රශ්න වෙනවනේ. මේ දවස්වල අපේ කෙවින් සයින් බිස්නස් එකෙන් පොඩ්ඩක් එළියේ. මිස්ටර් උනාන් තමයි මේකේ කාර් සේල්ස් එක බලාගෙන යන්නේ. මේ අපේ සර්ට පොඩි අදහසක් තියෙනවා ආයි කෙවින් බොස් මේ බිස්නස් එකට ගේන්න. එතකොට ගේන්න කියන්නේ මිස්ටර් කෙවින් අකමැත්තෙන්ද බිස්නස් වලට ඉන්වෝල්ව් වෙලා ඉන්නේ? නෑ මේ කලින් වැඩ කරා. මේ දවස්වල මේ එයාගේ බිස්නස් වැඩ වගේකට පොඩ්ඩක් බිසි වෙලා ඉන්නේ. ඉස්සරහට ඉතින් අපේ කෙවින් සර් එවි ඔෆිස් එකට මේ මිස්ටර් බුද්ධිකට පුළුවන් එතකොට දැන අඳුරගන්න. ඔයා දන්නවද කෙවින්ගේ කායක් ගැත්ත කවුද කියලා? මම කොහොමද දන්නේ? අපේ ඩඩා. නුවරඑළියේ CCTV වාර්තාවල හම්බෙච්ච විස්තරත් එක්ක එක්කෙනෙක් මිස්ටර් ෆොන්සේකාගේ බෑනා කියලා තමයි අපිට නිරීක්ෂණය වෙලා තියෙන්නේ. මේ මිනිහට මොකද්ද අපි දුවත් එක තියෙන ප්‍රශ්නේ?